බැලුම් බෝලයක් ගිලී 11 හැවිරිදි දරුවා මරුට. නෙළුව සුදුවැල්ලෑව ප්‍රදේශයේ වයස අවුරුදු 11ක දරුවෙකු බැලුම් බෝලයක් ගිලීමෙන් මියගොස් ඇති බව නෙළුම් පොලිසිය පවසයි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ නෙළුව කොස්සත්ව සුදුවැල්ලෑව ප්‍රදේශයේ පදිංචි තිනෙන් දෙනෙත් නැමැති 11 හැවිරිදි දරුවෙකි. නෙළුව මැදිගම විදුහලේ 5 වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දෙනෙත් සිය නැගණිය සමග මිදුලේ සෙල්ලම් කරමින් සිටි නැගණියගේ අත තිබූ බැලුම් බෝලය උදුරාගෙන මියගිය සිසුවා කටේ දමාගෙන ඇති අතර එම බැලුනේ එකවරම ගිලීමෙන් මියගොස් ඇති බව නෙළුව පොලිසිය පවසයි. සිසුව හරවලට ඇතුළත් කරන විට මියගොස් ඇති බව පොලිසිය පවසයි. මරණය සම්බන්ධව හදිසි මරණ පරීක්ෂණය නෙළුව හදිසි මරණ පරීක්ෂණ සිරිපාල ගමගේ මහතා විසින් උඩුගම රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි. නෙළුව පොලිසියේ උප පොලිස් පරීක්ෂිකා චතුරි අසංකා මහත්මියගේ උපදෙස් පරිදි පොලිස්